උතුම් ආර්ය මහා සංඝරත්නයෙන් අවසරයි සෑම සිළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. හොඳයි අද මම දේශනා කරන්නෙත් චතුරාර්ය සත්‍ය ධර්මයයි. හොඳයි පින්වතුනි ටික දවසකින් තමයි දේශනාවක් කරන්න කල්පනා කරේ. මොකද චතුරාර්ය සත්‍යම තමයි දේශනා කරන්න ඕනි කියලා මට හිතුණා. ඒක නිසා තමයි මම මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න පින්වතුනි. හොඳයි පින්වතුනි අපි බලමු චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා ඉවරලා. එතකොට ඕනි කෙනෙකුන් අහුවොත් චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා ඉවරලා පින්වතුන්ලා කියයි දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය කියලා ඉවරලා කියන්න පුළුවන්. එතකොට ඇත්තටම අපි දැන් ওই චතුරාර්ය සත්‍ය ওই ටික කිව්වහම අපි චතුරාර්ය සත්‍ය දැක්කද? තමා තුලින් චතුරාර්ය සත්‍ය දැකලා තියෙනවද කියලා ඉවරලා පින්වතුන්ලාගෙන් කවුරු හරි අහුවොත් පින්වතුන්ලාට කියන්න පුළුවන්ද? ඔව් මම චතුරාර්ය සත්‍ය දැකපු කෙනෙක් කියලා ඉවරලා. එතකොට දැක්කනම් කවුරු හරි ඒ ධර්මය අවබෝධ කරගත්තේ යම් ආර්ය ශ්‍රාවකෙක් කිව්වොත් එහෙම පොඩ්ඩක් මට දේශනා කරන්න කියලා ඉවර වෙලා පින්වතුන්ලාට පුළුවන්ද ඒ අයට මේ චතුරාර්ය සත්‍ය ලස්සනට පහදලා බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්න ආකාරයට පහදලා දෙන්න. හැබැයි අන්න ඒ විදියට පහදලා දෙන්න පුළුවන් නම් ඉතින් එයා නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් තමයි එහෙම කියන්නේ. එතකොට එයා ආර්ය උත්තමයෙක් තමයි එනම් අනිවාර්යයෙන්ම. ඒ දේශනා කරන්න කියන පුජ්‍යලයාත් ඒ දේශනාව කරන පුජ්‍යලයාත් දෙන්නම ආර්ය පුජ්‍යලය තමයි අනිවාර්යයෙන්ම. නැත්නම් කල්යාණ මිත්‍රයෙක් තමයි. ඒ කියන්නේ නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් කවුරු හෝ වේවා. එතකොට පින්වතුනි අනිවාර්යයෙන්ම අපි බලමු එහෙනම් චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද කියලා ඉවර වෙලා. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන විදිහට අපි බලමු. එතකොට කියනවා ඉපදීම දුකයි, වයසට යාම දුකයි, ලෙඩවීම දුකයි. එතකොට මරණයටපත් වීම දුකයි, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියන් හා එකතු වීම දුකයි. යම් පිච්චන් නලබති තම්පි දුක්ඛයි, යමක් කැමතිසේ නැද්ද ඒක දුකයි කියලා කියනවා. ඊට පස්සේ ආපහු කියනවා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. හොඳයි පින්වතුනි දැන් අපි බලමු අර ටික මොකක්ද කියලා ඉවරලා. එතකොට ඉපදීම දුකයි, වයසට යාම දුකයි, ලෙඩ වෙන එක දුකයි, මරණයටපත් වෙන එක දුකයි, ප්‍රියන්ගෙන් වෙන් වෙන එක දුකයි, අප්‍රියන් හා එක් වෙන එක දුකයි. හරි. දැන් ඔය ටික අපි වෙනත් ආගමක කෙනෙකුගෙන් අහුවොත් ඒ අය කියන්නේ නැද්ද ඔය දුක් ටික? අනිවාර්යයෙන්ම කියනෝ නේද පින්වතුනි? එතකොට එහෙනම් අපි ඇත්තටම එහෙනම් දුකයි 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 කියලා කියනකොට එහෙනම් චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය කිව්වහම ඕක ගැලපෙයිද? පින්වතුන්ලා නුවණින් දකින්න. අන්න ඒක තමයි මම කිව්වේ චතුරාර්ය සත්‍ය තමා තුලින් දකින්න ඕනි කියලා වල්ලා. එතකොට තමයි Tamanට මේ ලෝකේ පේන්නේ සත්‍ය දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අර දුක දැනගත්තොත් පුළුවන් අපිට චතුරාර්ය සත්‍ය දැනගන්න. හැබැයි එහෙම දුකක් ලෝකෙට අයිති දුකක් තියෙනවා. ඒක. නමුත් ඒක බුදු පියාණන් වහන්සේ පෙන්නපු දුක්ඛ ආර්ය සත්‍ය නෙවෙයි. ඒක ලෝකයේ සම්මත දුක් ටිකක් තමයි ඒ තියෙන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේ පෙන්නනවා පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. කියන්නේ සංසාර දුකක් තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. අන්න ඒ දුක දැක ගන්න ඕනි. අන්න ඒ දුක දකින්න නම් අනිවාර්යයෙන්ම අපිට චතුරාර්ය සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන මෙන්න මේ ආර්ය සත්‍ය හතරම තමා තුලින් දැකලා තියෙන්න ඕනි පින්වතුනි. එහෙනම් අපි බලමු කොහොමද තමා තුලින් මේ ආර්ය සත්‍ය දකින්නේ කියලා ඉවරලා. එතකොට එහෙනම් අපි දැන් දුකයි කියනවා මොකක්ද දුක? එහෙනම් එතකොට අපිට බලන්න වෙනවා පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කියනවා. එහෙනම් පංච උපාදානස්කන්ධය තමයි දුක. එහෙනම් ඇයි පංච උපාදානස්කන්ධය දුක වෙන්නේ? එතකොට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මෙන්න මේ පහ තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට එහෙම නැතුව මේ ශරීරයේ තියෙන කොටස් පහකට නෙවෙයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මෙන්න මේ පහ තමයි අපිට දුක ගෙනත් දෙනවා කියලා වල බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. එහෙනම් බලමු බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ඒකට උපමා පහකුත්. රූපය පෙන පිටක්, වේදනාව දිය බුබුලක්, සංඥා මිරුගක්, සංකාර කෙසල් කඳක්, විඥානයේ මායාවක් කියලා ඉවරලා. එතකොට එහෙනම් අපි මෙන්න මේ සංකාර දුක ගැන අපි දැන් ඉතින් මනාව දැනගත යුතුයි. එහෙනම් අපි බලමු පින්වතුනි රූපය පෙන පිටක් කිව්ව තැනදී රූපය මම කලින් දේශනාවල් වලදී පෙන්නලා තිනවා. එතකොට රූපය පෙන පිටක් වෙනකොට අපිට මේ පේන රූපය මේ අපිට ඇහැට පේන රූප ටිකක් තියෙනවනේ. එතකොට ඒක කනට ඇහෙන ශබ්ද තියෙනවා, නාසයට දැනෙන ගඳ සුවඳ තියෙනවා, දිවට දැනෙන රස තියෙනවා, කයට ලැබෙන කොට්ටබ්බ නැත්නම් කයට දැනෙන පහස තියෙනවා. එතකොට සිතට එන සිතුවිලි තියෙනවා. ඉතින් මේ දේවල් ටිකද අපිට දුක ගෙනත් දුන්නේ. ඇත්තටම ඒ දේවල් ටික නෙවෙයි අපිට දුක ගෙනත් දුන්නේ පින්වතුනි. මෙන්න මේ පංච උපාදානස්කන්ධයයි අපිට දුක ගෙනත් දුන්නේ. මොකද
අපිට පේන රූපය අපි හිතන්නේ බාහිර තියෙනවා කියලා. අන්න අපි බාහිර තියෙනවා කියලා ගත්ත නිසා අන්න ඒක මම කරගන්නවා, ඒක මගේ කරගන්නවා, ඒක මගේ ආත්මය කියලා අපි රැවටෙනවා. ඇත්තටම ඒක බාහිර තියෙන දෙයක් නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ තමාගේ චිත්තසංතානයේ හටගන්නා වූ සිතුවිල්ලක්. එතකොට ඒ සිතුවිල්ල ඒක චිත්තද රූපයක් කියලා අපි දකින්නේ නැහැ. බාහිර තියෙන රූපයක් කියලායි අපි දකින්නේ. එතකොට බාහිර තියෙන රූපයට අපි ඇලෙනවා, ගැටෙනවා. අන්න එතකොට ඒ ඇලීමයි ගැටීමයි තුල අපි මුලාවටපත් වෙලා ඉවරලා ඒක මම කරගන්න හදනවා, මගේ කරගන්න හදනවා, මගේ ආත්මය කියලා ඉවරලා ඒකට අපි රැවටෙනවා. අන්නේ රැවටුච්ච දන තමයි අපිට දුක්ඛ තියෙන්නේ, දුක තියෙන්නේ. එතකොට අපි නමුත් ඔය දුක දකින්නේ නැහැ. අපි දකින්නේ ඉපදීම දුකයි, වයසට යාම දුකයි, ලෙඩ වෙන එක දුකයි, මරණයටපත් වෙන එක දුකයි, ප්‍රියන්ගෙන් වෙන් වෙන එක දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි කියලා තමයි අපි රැවටෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ ඔය ඔක්කොම ටික එකට සම්පින්ඩණය කළා, තනි අතට කැටි කරලා පෙන්නනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එතකොට එහෙනම් අර දුක්ඛන්දරාවටම මූලිකම સિદ્ધාන්තය වෙලා තියෙන්නේ මෙන්න මේ අපි නොදන්න පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියයි. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය ප්‍රියයි මధుරයි සුන්දරයි වටිනවා. මේක නැත්තම් මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගත්ත දැනදි තමයි අපිට අන්න අර සංකාර දුක හටගන්නේ. එතකොට එහෙනම් ඒ සංකාර දුක හටගත්ත දැන කොහොමද උනේ පංච උපාදානස්කන්ධා දුක්ඛ වුනේ? අන්න එහෙනම් ඒක තමයි දුක්ඛ සමුදය වුනේ. මොකද පංච උපාදානස්කන්ධය අපි රැවටුණා තියෙනවා කියලා තියෙන දෙයක් කියලා. නමුත් අපි දන්නේ නැහැ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. අපි හිතන් ඉන්නේ මගේ ඇහැට පෙනුණා, මගේ කනට ඇහුණා, මගේ නාසයට දැනුණා, එතකොට මගේ දිවට දැනුණා, මගේ කයට දැනුණා කියලා රැවටෙනවා. නමුත් සිද්ධ වුණ සිද්ධාන්තය තමයි පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය. ඕක වෙනත් ආගමක අයකින් ඇහුවට ඒ අය දන්නේ නැහැ. ඒ අය දන්නේ නැත්තේ මොකද මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය බුදු කෙනෙක් හරනකොට වෙන කෙනෙකුට ඕක පෙන්වන්න බෑ පින්වතුනි. අන්න ඒක නිසායි මෙතන මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගත්ත කෙනෙකුට විතරයි මෙන්න මේ පංච උපාදානස්කන්ධය තුලින් සකස් වෙන චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය දැක ගන්න පුළුවන් වෙන්නේ පින්වතුනි. අන්න එහෙම වුණොත් විතරයි යාට මෙන්න මේ නිවන් මාර්ගයට යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඔය ඕනි කෙනෙකුට කියන්න පුළුවන් දුකයි දුකයි කී ඉන්න පුළුවන්. නමුත් ඇත්ත දැක ගන්න පින්වතුනි කාටවත් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි අන්න දුක සමුදය වෙනවා. දුක සමුදය වෙන්නේ කොහොමද? අපි දන්නේ නැහැ මේ සිද්ධ වෙන සිද්ධාන්තය. එහෙනම් අපි බාහිර රූපයට රැවටෙනවා. ඒක බාහිර තියෙනවා කියලා. නමුත් ඒක චිත්තද රූපයක් කියන එක නැත්නම් සිතේ හටගත්ත මායාවක් කියලා අපි දැක්කේ නැහැ. අන්න ඒක සිතේ තියෙන මායාවක් කියලා දැක්කනම් අන්න දුක සමුදය වෙන්නේ මේ ආකාරයටයි කියලා අපි දකිනවා. අන්න එතකොට එනම් චතුරාර්ය සත්‍යයේ දුක දැක්කා අපි. එහෙනම් දුක සමුදය වෙන්නේ නැත්නම් දුක හටගන්නේ මෙන්න මේ ආකාරයටයි කියලා දකිනවා. එහෙනම් දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධේ මායාවක් රැවටීමක් කියලා දැක්කනම් අන්න එතනදී දුක නිරෝධ වෙනවා. අන්න එතකොට දුක නිරෝධ කරනවා නෙවෙයි, දුක නිරෝධ වෙනවා. දුක නිරෝධ වෙනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව නිරෝධ වෙනවා, විද්‍යාව පහළ වෙනවා. අන්න එතකොට එයාට දැක ගන්න පුළුවන් වෙනවා බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්න විදිහට චක්කුම් උදපාදී, ඥානං උදපාදී, ප්‍රඥා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කියලා මෙන්න මේ පහ තමා තුලින් දකින්න පුළුවන් වෙනවා. අන්න එතකොට Tamanට බයසක නැතුව කියන්න පුළුවන් මම චතුරාර්ය සත්‍ය දැක්කා කියලා. එහෙනම් චතුරාර්ය සත්‍යයේ දුක දැක්කා, දුක්ඛ සමුදය දැක්කා, දුක්ඛ නිරෝධය දැක්කා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය. මොකද එතකොට යා ගමන් කරන්නේ නිවන් මාර්ගයයි. හැබැයි යා නිවන් මාර්ගයට වැටුණට පස්සේ එයා වෙනත් මාර්ගයකට යන්නේ නැහැ. මොකද එයා ලෝකේ සත්‍ය දැකලා තියෙනවා. එයා කවදාවත් බොරුවට රැවටෙන්නේ නැහැ පින්වතුනි. බොරුවක් වශයෙන් දැක්කා. බොරුවක් වශයෙන් දැක්කට පස්සේ ආපහු එයා ඒ බොරුවට රැවටෙන්නේ නැහැ කවුරුවක්වත්. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ පෙන්වන චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය කියලා කියන්නේ. ඔය සත්‍ය හතරම ආර්ය සත්‍ය. ඕක ආර්යයන් දකින්න සත්‍යයක්. ඒක නිසා තමයි ඔකට කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා. එතකොට ඔන්න ඔය චතුරාර්ය සත්‍ය යම් කෙනෙක් දැක්කනම් නිසියාකාරව තමා තුලින් දකින්න ඕනේ, අනුන් තුලින් නෙවෙයි. තමා තුලින් මේක දැක්කනම් එයා අනිවාර්යයෙන්ම නිවන් මාර්ගයේ යන කෙනෙක්. ඒක නිසා කාටවත් ඇඟිල්ල දික් කරන්න ඕනේ නැහැ. අරයා චතුරාර්ය සත්‍ය දැක්කද, මෙයා චතුරාර්ය සත්‍ය දැක්කද කියලා ඉවරලා තමා තුලින් චතුරාර්ය සත්‍ය Taman දැක්කනම් Tamanට නිවෙන්න පුළුවන්. අන්න ඒක නිසා ඊළඟ දේශනාවෙදිත් මම මේ ගැන තව ටිකක් කතා කරනවා. සෑම සියලු දෙනාට මුතු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන සාක්ෂාත් කර ගැනීමට මෙම දේශනාවත් හේතු වේවා, හේතුම වේවා.